කියලා තේරෙනකොට විද්‍යාවට අනුව ඔවුන් තවට අධ්‍යා බලන්නේ බය නිසා නෙවෙයි. ඔබගේ මූණ මතක තියාගන්න විතරයි. මොකද ඔයා තමයි මුළු ලෝකෙම ඉන්නේ. මොන විදියට කියනවා මිනිස්සුගේ බය මරණයට බය නැහැ. එයාලා අනිවාර්යයෙන්ම මරණය කියන දන්නේ නැහැ. එයාලා හිතන්නේ මොන විදියට හොඳින් ඉන්නවා කියලා මොන හිතනවා කියලායි. ඔබේ අතට ගෑන ෆේක් අඩු වෙනකොට ඔබ බලාගෙන ඉන්නේ සිනාවක්. ඔබ ආරක්ෂිතයි කියලා පෙනෙන යම් කිසි ලකුණක් බලාපොරොත්තු වෙන්න. මොකද ඔබේ රාජකාරියේ හැමදාම ජීවත් වෙන්න නෙවෙයි. ඔබේ වැඩේ මොනවට ආදරය කරන එක සහ ඔය උණුතුම ඉන්නේ කියලා සාතික කරගන්න එකයි. ඉතින් තමයි කියලා පෙරබෝත් එක කටදෙන් පොඩ වහිනකොට හුස්ම සැහැල්ලු වෙනකොට ඒ කියන්නේ වේදනාවක් නෙමෙයි. ඒ කියන්නේ සැනසීමක්. ඔබේ මොළය ඔක්සිටොසින් වලින් පිටිලා යනවා. ඒ කියන්නේ ඔයාගේ තන අපේ හැම වෙලාවකම ඔබට දැනෙන සතුට වගේ හැඟීම ඒ අවසන් මොහොතේදී ඔබට දැනෙනවා. ඒ නිසා ඔබට මේ ස්පියාවෙනකොට ඔබ සමබරන්නේ නැහැ. ඔයන්නේ ඔයාලට හොඳම ජීවිතයක් දුන්නා. ඔයාලට පුරුදු වෙන්න. ඔයා ඒ ජීවිතය දිගටම ගත කරනවා කියලා. මේ විදියට අනුව බලව කවදාවත් ඇත්තටම පෙනෙන්නේ නැහැ. ඔබේ සුවඳ, ඔබේ මොහොම, ඔබේ හෘදය සමරටම ඔයාගේ මනස තුල රැඳිලා තියෙනවා. ඒකේ සමහර වෙලාවට මොහොතට මොහොත පොළොවට ඔයාලට වෙනවා කියලා දැනෙන්නේ. මොකද ඔයාගේ හදවතට තරම බැරිදේ ඔයාගේ මනසට මතක නිසා.